හෙලෝ කොහොමද ඔයාලට ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මගේ බිස්නස් එකේ මම මුලින්ම ඔය ඉස්කෝලේ ළඟ ෂොප් එකකට දැම්ම මගේ අයිටම්. ඉතින් එතකොට මම මොකද කාඩ් එකක් හදලා තිබුණෙත් නැහැ. මේ කාඩ් බෝඩ් වලින් මේව කරලා තමයි මේ දැම්මේ. ඉතින් ඒත් බිස්නස් එක උනා ඉතින් මුලින්ම ලොකුවට පටන් ගත්තේ නැති නිසා මම වියදම් කරේ නැහැ. පස්සේ මම මගේ ලෝගෝ එක දාලා මේ කාඩ් හදාගත්තා, ස්ටිකර් හදාගත්තා. ඒ දේවල් කරා. මේ තියෙන මම ඉස්සෙල්ලාම හදපු හෙයා ක්ලිප්. ඉතින් බිස්නස් එකක් කරනකොට ලොකු වියදමක් මුලින් දරන්න එපා. මොකද අපි දන්නේ නැහැනේ අපිට ඒකේ ලාභ එයිද කොහොමද කියලා. ඉතින් ඒක නිසා අතේ තියෙන විදිහට පටන් අරගෙන ඊට පස්සේ දියුණු කරගන්න. මමත් එහෙම තමයි කරේ. ඔයාලට පේනවා ඇති කොහොමද මේ මම කියන්නේ මේවා මේ හදාගෙන තියෙන්නේ කියලා. මේ ඇත්තටම මේ හදපු ඔක්කොම ටික ඉක්මනින්ම ඉවර වෙලා ගියා. ඒ කියන්නේ අපි දෙයක් කරනකොට ඒක ආසාවෙන් කරාම අපිට ඒක ඒ දේ සාර්ථක වෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට විශ්වය උදව් කරනවා මේ දේවල් වලට. මම ගොඩක් විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මොකද මම හිතන පතන දේවල් ඒ විදිහටම මට ලැබිලා තියෙනවා. කියන්නේ විශ්වය විසින් මම හිතනවා මට මේ දේවල් ලබා දෙන්නේ විශ්වය කියලා. ඉතින් ඔයාලත් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉස්සෙල්ලම ඒකට ලොකු මුදලක් යට කරන්න එපා. ඒකේ බිස්නස් හදාගෙන කස්ටමර්ස් බේස් එකක් හදාගෙන මේ පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දැන් මම දැන් මේ ඉස්කෝලේ ළඟ කඩේට විතරයි මේවා. ඊට පස්සේ තමයි ඔන්ලයින් කරන්න ගත්තේ. ඔන්ලයින් නම් සාමාන්‍යයෙන් එහෙම ලොකුවට ඕඩර් නැහැ. හැබැයි ඔය ළමයි ඉන්න තැන්වල ඔය ක්ලාස් ළඟ දහම් පාසල් එහෙම තියෙන තැන්වල මේව හොඳට යනවා. මොකද අපි ලස්සනට හදලා ලොකු ලාභ තියාගෙන නම් මේවා කරන්න අමාරුයි. ඉතින් මොකද ගන්න කෙනාටත් සාධාරණ විදිහට දෙන්න ඕනිනේ. ඒක නිසා ලොකු ලාභ නැතුව පුංචියට පටන් ගන්න පුළුවන් හොඳම බිස්නස් එකක් තමයි මේක. ඔයාලා try කරලා බලන්න. පිටකොටුවේ තමයි මම නම් බඩු ගෙනාවේ. ඔයාලට එහෙම බඩු ගන්න අවශ්‍ය නම් මගේ ළඟත් තියෙනවා බඩු ගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බරේ ඉල්ලලා මම ඔයාලට විස්තර ටික දෙන්නම්. අදට මං ගිහින් එන්නම්. ඔයාලා මොකක් හරි මේ වීඩියෝ එකකින් දෙයක් ගත්තනම් මට කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක් සියලුම දෙනාට.